මේකෙන් පේන්නේ ජනාධිපතිවරයාත් ඇමතිවරයාත් හිතාමතාම බොරු කරමින් ජනතාව අන්දන බවයි කියලා මේ පත්තරේ තියෙන එක තමයි ඔන්න කියෙව්වේ. ඉත ආරක්ෂාකාරී ප්‍රතිහරමයක අපි ලියලෙනවා. හැබැයි අපි අතාරින්නේ පන්දුව නිදැල්ලේ යවන්නේ පන්දුවට ප්‍රහාර එල්ල කරනවා. අපිට එහෙම එකක් හොයා ගැනීමෙන් වාසියක් තියෙනවා නම් අපි ඒක හොයා ගන්න ඕනේ. දඬුවම් කිරීමෙන් ශිෂ්ටත්වය ඇති වෙනවා නම් අපි ඒක කරන්න ඕනේ. නමුත් නැවත නැවත අපි මතක් කරන්නේ ටිල්ලින් සිල්වාගේ ප්‍රකාශය. මේ හැම එකක් පිටිපස්සෙම තියෙන දේශපාලනය. මේ හැම ඝාතනයක් පිටිපස්සෙම තියෙන දේශපාලනය. මේ හැම කුමන්ත්‍රණයක් පිටිපස්සෙම තියෙන දේශපාලනය. මේ හැම එකක්ම කරලා තියෙන දේශපාලඥයන්ගේ සහභාගීත්වයෙන්. එතකොට ඒක දැන් කරමින් ඉන්නේ වර්තමාන ආණ්ඩුව. දේශපාලඥයෝ මේ කතාවෙන් එළියට එනවා නම් ඉතා වැදගත්. ආණ්ඩුව කරන්නේ පිල්ලයන්ගෙන් විලිවසා ගන්න එක. මම කියන්නේ පත්තරේ තියෙන 21 වෙනිදාට ඉස්සල්ලා මහමුලකාරයා ගැන දැනගන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. අප්‍රේල් මාසේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායමක් ලිදරව් කරන්න. කරන්න ඕනේ නැද්ද? කරන්න.